කොහොමද? ඉතින් ඔයාලා හැමෝම සතුටින් පරිස්සමෙන් ඉති කියලා හිතනවා. ඉතින් අද ගොඩක් දවසකට පස්සේ තමයි ඔන්න වීඩියෝ එකක් ගෙන ආවේ. ඉතින් අපි බලමු මේ වීඩියෝ එකේ මොනවද මම පෙන්නන්න යන්නේ කියලා. ඔයගොල්ලෝ දැන් thumbnail එකෙන්ම දකින්න ඇති මොනවද කියලා. ඔව් ඉතින් එන්න වගේම තමයි තීමු ඕඩර් එක. මම මේ පාර තාපු තීමු ඕඩර් එක මට ගොඩක් පරක් වුණා එන්න. මොකද කලින් හැම තීමු ඕඩර් එකක්ම මට ආවා දවස් 7ක් උපරිම 10ක් වගේ යනකොට මට ඕඩර්ස් ආවා. හැබැයි මේ ඕඩර් එක එන්න ගොඩක් පරක් වුණා. මට ඉතින් මේ පාර තීමු ඕඩර් එක පරක් වෙච්ච නිසා මම ඒගොල්ලන්ට මැසේජ් කරලා ඇහුවා මේ ඇයි මේ ලේට් වෙන්නේ කියලා. ඒක තමයි ඒගොල්ලෝ කිව්වේ. මොකද මට පෙන්නුවා මේක out of delivery කියලා. ඉතින් ඊට පස්සේ ඒගොල්ලෝ කිව්වා courier service එකේ පොඩි issue එකක් තියෙනවා කියලා. ඉතින් කොහොම හරි මට මගේ තීමු ඕඩර් එක හම්බ වුණා. මේ කියන්නේ මේ පාර මම දැන්නේ මොකද අහස දේවල්. ඉතින් ඉන්නම් අපි මේක ටක් ගාලා අරලා බලමු මොනවද තියෙන්නේ කියලා. මොකද වරක් ඉතිසිල්ලක් නැතුව ඉන්නේ. මේක මොනවද තියෙන්නේ කියලා බලන්න. මේ තියෙන්නේ ඕනමයි දෙවි පෙන්නනවා. ලිම්ම තියෙනවා. මෙන්න මේක. මේක ඇවිල්ලා මේක ඇවිල්ලා බෑක්පැක් එකක්. මම සාමාන්‍යයෙන් බෑක්පැක් යූස් කරන්නේ නැහැ. හැබැයි මට අවශ්‍ය තුන මේක දැක්කම ඉන්නේ මම ගත්තා. මොකද මේක උනේ රුපියල් 600 ගාණක්. ඉතින් ෂූටි එකක්. මෙන්න මේ වගේ. හැබැයි අවුලක් නැහැ ෂේප් එකේ හදාගන්න. මේක හොඳයි. තවත් බෑග් එකක්. මෙතන මම සාමාන්‍යයෙන් පොඩි බෑග් යූස් කරන කෙනෙක් නෙමෙයි. මේ සයිස් බෑග් මම යූස් කරන්නේ. හැබැයි මට මේක දැක්කම ආසය තුනා. ඒකයි මම ගත්තේ. මේකේ ඉඩ තියෙනවා. අපිටම අපේ පොඩි දේවල් ටික දාන්න යන්න පුළුවන්. ඊළඟට මේකම බ්ලැක් එක මේකේ ප්‍රයිස් එක උනේ රුපියල් 400 ගාණක්. මම මතක රුපියල් 400ක් වගේ මේක උනේ. ඉතින් ඇත්තටම ඒ ගානට මේ බෑග් එකක් අවුලක් නැහැ කියලා හිතනවා. ඒක මේකත් උනේ එමය ගානක්. රුපියල් 450ක් වගේ මේ දෙන එක. ඒකෙත් ඉඩ තියෙනවා කොහොමදයි දාගෙන යන්න පුළුවන්. හරි. එහෙනම් තවත් ඒ වගේම බෑග් එකක්. මෙන්න මේක. ඒක කොළ පාටක්. මම අස්ස පාට. මේ තියෙන්නේ ඒකත් අර මම සෙලගත කලස් දෙකෙන්ම මේ බෑග් එකෙන්ම තමයි මේක. ඒක ලස්සනයි. ඒ කලර් එක ලස්සනයි. හරි. ඊට පස්සේ මෙන්න මේක. මේක ඇවිල්ලා ළමයි මේ අයිලයිනර් එකක්. බ්ලූ අයිලයිනර් එකක්. මම සාමාන්‍යයෙන් යූස් කරන්නේ බ්ලැක්. හැබැයි මට ආසයි තුනා බ්ලූ කලර් අයිලයිනර් එකක් ඇඳලා බලන්න කොයි වගේ වෙයිද කියලා. එහෙනම් මම එකක් දැම්මා. මේක උනේ රුපියල් 252යි. මේ තියෙන අයිලයිනර් එක. මෙන්න මේ කලර් එක. ඊට පස්සේ මෙන්න මේ බෑක් කවර් එක
ලස්සනයි. බලමු එක. ඒක මා ලස්සනයි. මේක උනේ 500 ගාණක්. ඒක ලස්සනයි. ඉතින් මම ඔයාලට ෆෝන් එකට දාලා පෙන්නන්න. ඒක දාලා බලුවා. ඒක ලස්සනයි. මේ පාර මම ගත්තේ ගොඩක් බෑග්ස්. මොකද මම හරි ආසයි බෑග් යූස් කරන්න. පාට ඒවා. හැබැයි මම පොඩි බෑග් යූස් කරනවා ගොඩක් අඩුයි. හැබැයි මට මේ පාර හිතුණා චුටි චුටි බෑග් ටිකක් දාලා බලන්න. මම මේ පාර ගන්න අයිටම් 7ක් වගේ මට මතක විදියට. මේක තමයි ලොකුම එක. ඒක ලොකු බෑග් එකක්. බලමු. මට බලන්න ඕන සිම් එකේ බෑග් වල ක්වොලිටි එක කොහොමද කියලා. වව්. ඒක නම් ලොකුයි බෑග් එක. සාමාන්‍යයෙන් මම මේ වගේ ප්‍රමාණයක තමයි යූස් කරන්නේ. ඒක නම් හොඳයි. ඇතුලේ මේ විදිහට. ඇතුලේ හැබැයි පොකට් එකක් නම් නැහැ. ඔලුක් නැහැ. හැබැයි මේකට බර ගොඩක් දාන්න බැරි වෙයිද මන්දා. බලමුකෝ යූස් කරලා. තමයි මම තීම් එකෙන් මේ පාර ගත්තේ. මම අයිටම් 7ක් වගේ තමයි මේ පාර ගත්තේ. මම ගොඩක්ම ගත්තේ බෑග්ස්. මම වෙන එකකට කියලා ගත්තේ මෙන්න මේ පෙන්සිල් එක විතරයි. බලන්න මේ බෑග් එකේ ප්‍රයිස් එක මේක උනේ රුපියල් 600 ගාණක් හරි 700 ගාණක් හරි. මට මතක විදිහට මේ එහෙම ලොකු ගාණක් උන්නේ නැහැ. හරි. එහෙනම් එන්න ඒක තමයි මම ගත්තේ තීම් එකෙන්. ඉතින් දැන් තීම් එකේ පොඩ්ඩක් ඕනස් පරක් වෙනවා කියලා ගොඩක් අය කියලා තිබ්බ මම දැක්ක වීඩියෝස් වල. ඉතින් ඔයගොල්ලෝ ඕඩර් එකක් දාලා ඊට පස්සේ පොඩ්ඩක් ඒ කියන්නේ ටච් එකේ ඉන්න. මොකද සමහරట్లాට ඩෙලිවරි කරන කුරියර් සර්විස් එකෙන් එක එක ප්‍රශ්න එන්න පුළුවන්. ඒගොල්ලෝ මැසේජ් දානවා අපිට බලන්න පුළුවන් ට්‍රැක් කරලා. ඉතින් එහෙනම් අදට ඔච්චරයි. තවත් අලුත් වීඩියෝ එකකින් ඔයාලා හැමෝම හම්බ වෙන එනකම් හැමෝම පරිස්සමෙන් ඉන්න ඕනේ. මගේ YouTube channel එක subscribe කරලා නැත්නම් අනිවාර්යෙන් subscribe කරන්න. bell icon එකත් click කරන්න අමතක කරන්න එපා. එහෙනම් ගිහින් එන්නම්.